කොහොමද? ඉතින් මේ දවස්වල මගෙන් වැඩිම අහන ප්‍රොඩක්ට්ස් ටිකක් තමයි මේ Medicube එකේ අලුතෙන් මෙන්න මේ විදිහට තියෙන Kojic acid turmeric range එක ගැන. ඉතින් අපි අද කතා කරමු මෙන්න මේ ගැන සේරම විස්තර. ඉතින් ඔයා දැන්ටමත් දන්නවනේ Medicube ලගේ ස්කින් කෙයාර් රේන්ජ් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ අතරින් මම දැකපු වැඩිම ෆීඩ්බැක්ස් ප්‍රමාණයක් දකින්න තියෙන රේන්ජ් එක තමයි මේ Kojic acid turmeric කියන රේන්ජ් එක. මොකද ස්කින් එක බ්‍රයිට් කරන්න, පිග්මන්ටේෂන් වලට, ඩාර්ක් ස්පොට් වලට, කුරුලෑ ලව කැලල් වලට මේ හැම දෙයකම හොඳ රිසල්ට් පෙන්නන රේන්ජ් එකක් වෙලා තියෙනවා මේ Kojic acid turmeric රේන්ජ් එක. ඉතින් මේ ගැන ගොඩාක් දේවල් තියෙනවා ඔයාලට කියන්න. ඉතින් මේ රේන්ජ් එකේ ඔයා බැලුවොත් එහෙම ක්ලෙන්සර් එකක්, ඒ වගේම තමයි ස්මූතින් pads, toner, serum, ඒ වගේම sealing mask ඔන්න ඔය ටික තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් මේ විදිහේ සෙට් එකක් තියෙන්නේ full skin care routine එකක් ඔයාට balance කරගෙන කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ cleanser කරන්න, ඒ වගේම skin එක soothe කරන්න, ඒ වගේම තව prep කරන්න, තව treat කරලා ඒත් එක්කම තමයි seal කරන්න. ඉතින් හොඳම result එකක් ගන්නවා නම් ඔයාට සල්ලි ප්‍රශ්නයක් නැත්නම් මේ range එකම use කරනවා නම් ඇත්තටම හොඳයි. හැබැයි ඉතින් අපි දන්නවනේ මේ එක product එකේ ඉඳන්ම Medicube එකේ බැලුවොත් එම හරිම expensive. ඉතින් ඒකත් එක්ක ඇත්තට මේ full set එකක් use කරනවා කියන එක ගොඩ දෙනෙකුට අමාරු දෙයක්. ඉතින් ඒ නිසා මම හිතුවා මේ set එකේ තියෙන powerfulම දෙක, effectiveම දෙක ඔයාට කියන්න ඕනේ කියලා. ඉතින් ඒ තමයි මේ සුපර්ම කොම්බෝ එක Medicube Kojic acid turmeric range එකේ තියෙන මෙන්න මේ toner එකයි, ඒ වගේම තමයි මෙන්න මේ serum එකයි. ඉතින් මම තාම හරියටම කිව්වේ නෑනේ මේ set එක කාටද ගැලපෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාගේ skin එකේ මෙන්න මේ වගේ pigmentation තත්ත්වයන් තියෙනවා නම් අන්න ඒ තත්ත්වයන් අඩු කරගන්න, fade කරගන්න ඔයාට ගොඩක් හොඳින්ම ගැලපෙන range එකක්. විශේෂයෙන්ම ඔයාගේ skin එක bright කරගන්න try කරනවා නම් skin එකේ tone එක ටිකක් shade එකකින් විතර bright up කරගන්න ඔයා try කරමින් ඉන්නවා නම් ඔන්න ඔයාට මේ products දෙක හොඳටම ගැලපෙනවා. තව ඉතින් pigmentations විතරක් නෙමෙයි, dark spot, ඒ වගේම කුරුලෑ නිසා පුල් අප කැලල්, ඒ වගේම තමයි ඔය අවුවේ ගිහිල්ලා ඔයාගේ skin එක පාට දෙකක් වෙලා තියෙනවා නම්, කාලයක් තිස්සේ ඒක ඔයාට අඩු කරගන්න බැරි වෙලා තියෙනවා නම් ඔයාට හොඳම product එකක් තමයි මෙන්න මේක. තව දෙයක් තියෙනවා, ඔයාගේ skin එක ලස්සනට glow එකට bright ගතියින් තියාගන්න try කරන ගමන් ඔයා anti aging ගැනත් හිතනවා නම් ඔයාගේ skin එකේ තියෙන fine lines smooth කරලා, එතකොට wrinkles අඩු කරලා තියාගන්න උත්සාහ කරනවා නම් ඔයාට මේක හොඳින්ම ගැලපෙනවා. ඒ වගේම ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ, කාන්තා පිරිමි දෙගොල්ලන්ට මේක use කරන්න පුළුවන්. ඉතින් මේකේ අපි ingredients බලුවොත් මේකේ kojic acid, ඒ වගේම turmeric extract, තව niacinamide, glycolic acid, මෙන්න මේ වගේ superම ingredients ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේ niacinamide, glycolic දෙක ගැන සම්පූර්ණ විස්තර අපි මේ වෙනකොටත් දන්නවනේ. හැබැයි මේ kojic acid කිව්ව ගමන් අපිට එකපාරට මතක් වෙන දේ තමයි මෙන්න මේ soap එක. හැබැයි ඉතින් ওই soap එකේ තියෙන ප්‍රශ්නේ තමයි මේකෙන් skin එක bright කරන්න, light කරගන්න ටිකක් අමාරුයි. මොකද මේක soap එකක්, මේක අපිට පාවිච්චි කරලා wash කරලා දාන්න වෙනවා. එතකොට මේකේ effective ගතිය සෑහෙන අඩුයි. හැබැයි අපි kojic acid අන්තර්ගත කරලා තියෙන serum එකක්, toner එකක්, cream එකක් පාවිච්චි කරනවා නම් ඒකේ result එක effective විදිහට ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා තමයි මෙන්න මේ toner එක අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. කොහොමද මේක use කරන්නේ? ඇත්තටම හරිම ලේසියි. ඔයා මේ glycolic toner එක use කරන විදිහ දන්නව නේද? අන්න ඒ විදිහටම තමයි ඇත්තටම මේක ඔයාට use කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ cotton pad එකක් පාවිච්චි කරලා ඔයාට මේක skin එක cleanser කරලා dry කරලා face එකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඇත්තටම face එකට විතරක් නෙමෙයි. ඔයාට full body මේක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් ඔයාගේ අතට අඳුරු වෙලා තියෙනවා නම්, එහෙම නැත්නම් දන හිස්, වැලමිට, ඇඟිලි පුරුක් අඳුරු වෙලා තියෙනවා නම්, ඒ වගේම කකුල් වල අඳුරු ගතියක් තියෙනවා නම් ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා මේක ඇඟට පාවිච්චි කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට හැමදාම රැට මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයා මේක මූණට නම් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් සතියට දෙපාරක් හරි තුන් පාරක් හරි තමයි ඔයා පාවිච්චි කරන්න ඕනේ. ඒකත් night time එකට. ඉතින් මේකේ result එක ඔයාලට double කරගන්න පුළුවන්. මේක ගාලා ඉවර වෙලා මේක හොඳට skin එකට absorb වුණාට පස්සේ මේකෙම තියෙන මෙන්න මේ serum එක ඔයා ගන්නවා නම්. හැබැයි ඉතින් මේ serum එක නම් ඔයාට හැමදාම රැට ගන්න පුළුවන්. ඒ වගේම උදේ කාලේත් ඔයාට මේ serum එක ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයා අවුවට යන්නේ නැත්නම්, එළියට යන්නේ නැත්නම්, ගෙදරම නම් ඉන්නේ මේ serum එක ඔයාට දවල් කාලෙත් උදේට ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාට මේ tone එකයි serum එකයි දෙකම අරගෙන පාවිච්චි කරන්න
අමාරු නම් ඔයාට පුළුවන් මේ ටෝන් එක පාවිච්චි කරන්න. ටෝන් එක ගාලා ඊට පස්සේ ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් හොඳ මොයිස්චරයිසිං ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් මෙන්න මේ නියුට්‍රිජිනා වෝටර් ජෙල් එක ගන්න. එහෙම නැත්නම් ඔයා ගාව තියෙනවා මේ ස්නේල් ක්‍රීම් එක ඒක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ගාව තියෙනවා මේ සිටාෆිල් එකේ නයිට් ක්‍රීම් එක ඔයාට ඒක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට සාමාන්‍යයෙන් මෙන්න මේ CeraVe එකේ තියෙන මොයිස්චරයිසිං ක්‍රීම් එක මෙන්න මේ වගේ දෙයක් ඔයාට ගන්න පුළුවන්. මේක නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ ඔයා හොඳින්ම දන්නවා මේ මොන ප්‍රොඩක්ට් එක ගෑවත් අපි හොඳ ප්‍රතිඵලයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් අපි එළියට යනකොට අවුව තිබ්බත් නැතත් සන්ස්ක්‍රීන් නම් පාවිච්චි කරන්නම ඕනේ කියලා. දැන් ඉතින් තියෙන ප්‍රශ්නේ තමයි මේ ඔරිජිනල් මෙඩිකියුබ්ස් අපි කොහොමද ගන්නෙ? ඉතින් හරිම ලේසියෙන් ඔයාලට Hi Gorgeous page එකෙන් මේව අරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ නම්බර් එක කන්ටැක්ට් කරගත්තොත් එහෙම ඔයාලට වැඩි විස්තර දැනගෙන විශේෂයෙන් ඔයාලට ගැළපෙනම දේ තෝරගන්න පුළුවන්. ඉතින් එහෙනම් WhatsApp කන්ටැක්ට් කරලා ඔයාලට අවශ්‍ය කරන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔන්න මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝ එකක් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම ඉතින් bell icon එක click කරොත් ඔයා දන්නවනේ වීඩියෝ එක දාපු ගමන් notification එකක් එනවා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනින් එන්න. bye.